අද මම ඔයාලට මෙන්න මේ වගේ කෆ්ටාන් එකක් මහන විදිය කියලා දෙන්න. එන්නකෝ. ඒ වගේම තමයි ළමයි කෆ්ටාන් මහන වර්ග දෙකක් තියෙනවා ක්‍රම. අද මම ඔයාලට කියලා දෙන්න එක ක්‍රමයක්. මේ ක්‍රමයේදී රෙදි ගොඩාක් භාවිතා කරන්න ඕනේ නැහැ කෆ්ටාන් එක මහ ගන්න. අනිත් ක්‍රමයේදී රෙදි ගොඩක් භාවිතා කරන්න ඕනේ කෆ්ටාන් එක මහ ගන්න. ඉතින් අඩු රෙදි ප්‍රමාණයක් භාවිතා කරමින් කොහොමද කෆ්ටාන් එකක් මහ ගන්න කියලා අද අපි ඉගෙන ගමු. දැන් මම මේ විදිහට රෙදි කොටසක් අරන් තියෙනවා. මේ රෙදි කොටස මෙහෙම තමයි තියෙන්නේ. මුලින්ම අපි නවා ගන්න ඕන එක වතාවක් මේ විදිහට. මුලින්ම මේ විදිහට එක වතාවක් නවා ගන්නවා. අපි තව වතාවක් නවා ගන්න ඕනේ මෙහෙම. ටර්න් එකක් මහ ගන්නකොට අපි ඒකේ මෙෂර්මන්ට් ලකුණු කරගන්න රෙදි කොටසේ හොඳ පිට පැත්තේ. කන පිට පැත්තේ නෙවෙයි වහන්නේ හොඳ පිට පැත්තේ නිසා අපි ලකුණු කරගන්න ඕනේ හොඳ පිට පැත්තේ. ඊට පස්සේ මේ විදිහට මම ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්නවා. මේක මම ඉහළින්ම රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ මගේ උරහිස මිනිම දෙකෙන් බෙදලා එන හතේ ප්‍රමාණය ලකුණු කරනවා. ලකුණු කරලා මම මගේ අත දිග තියා ගන්නවා. අඟල් 6ක ප්‍රමාණයක් අඟලක් එකතු කරනවා පාටියේ නැහෙන්නත් මේ විදිහට 7ක් විතර ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම මගේ රැගල් උසද ලකුණු කරනවා කෆ්ටාන් එකක නිසා. අපි මේකට අතක් කපන්නේ නැහැ. කියන අත් කටක් කපන්නේ නැති නිසා රැගල් උසට අඟලක් එකතු කරනවා. මගේ රැගල් උස 7යි අඟලක් එකතු කරාම 8යි. 8 ප්‍රමාණය මෙහෙම ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ලකුණු කරනවා මගේ කර පළල කරවට 4ෙන් බෙදෙන ප්‍රමාණය විදිහටම ලකුණු කරනවා. කරවට 4ෙන් බෙදෙන ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කරලා මම ඊග්‍ර කර ගැඹුර ලකුණු කරලා රවුන්ඩ් කර හැඩයක් ඇඳ ගන්නවා. කර පළල ලක්ෂයේ සිට පහළට මම මගේ ඉනට උස 14ක් තියෙනවා. අඟල් භාගයක් එකතු කරලා 14 ලකුණු කරනවා. ඊට පස්සේ මගේ උකුලට උස ලකුණු කරනවා. මට අවශ්‍ය උස දක්වාම කපාගෙන තියෙනවා රෙදි කොටස. මේ උකුල රේඛාව පපුවට 4ෙන් බෙදලා අඟලක් එකතු කරලා ඒ ප්‍රමාණය මෙතන ලකුණු කරනවා 8 මම මෙතනදී වැඩිපුර අඟල් ප්‍රමාණයක් එකතු කරන්නේ හැම ඇගේ ෂේප් එකටම වගේ මහ ගන්න නිසා මේ විදිහට එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෆ්ටාන් එකක් මහ ගන්නකොට ඔයාගේ පපුවට 4ෙන් බෙදලා එන ප්‍රමාණයට අඟල් 1 විතර එකතු කරලා බුරුලක් තියාගෙන මහ ගන්න පුළුවන්. මේ විදිහට ඇගේ ෂේප් එකට මහ ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ඉනවට 4ෙන් බෙදෙන ප්‍රමාණයට අඟලක් එකතු කරලා 7 ප්‍රමාණය ලකුණු කරනවා. උකුල වටත් ඒ වගේමයි. උකුල වට 4ෙන් බෙදලා අඟලක් එකතු කරලා ලකුණු කරනවා. මේ විදිහට අපි දැන් හැඩ කිරීම කරගමු. අංශය මේ විදිහට ඇඳ ගන්න ඕනේ. මේ උකුලේ තියෙන ප්‍රමාණයම තමයි පහළට ලකුණු කරන්නේ. 9 ප්‍රමාණය ඒ විදිහටම ලකුණු කරලා මේ අත දිග ප්‍රමාණයත් මේ විදිහට මම පහළටම ලකුණු කරගන්නවා 7 පිටු. මේක කපා ගමු. කොහෙන්ද? අල් කොලේ ගන්නවා. අරගෙන මේ කොටස මේ විදිහට තියා ගන්නවා. මෙම කාබන් කොලේ උඩින් මේ විදිහට තියාගෙන ඇත්තට පිටපත් කර ගන්නවා මේ විදිහට. පැත්ත වලට පේන්නේ නැතුනට මේ කොටස කාබන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පිටපත් වෙලා තියෙන මේ පැත්ත. මේ විදිහට පේසිම කොටස මහ ගන්න ඕනේ. විදිහට මම අනිත් කොටසෙත් මහ ගන්නවා. මම කරට පේසිම තියලා මහලා කට් මාක් දීලා හරවලත් මම අවුට්ලයින් එකක් දීලා ඊට පස්සේ මම කර ඉහෙලනුත් මේ විදිහට මහ ගන්නවා. ඔයාලට පුළුවන් මේක සම්පූර්ණ මහල ඉවර කරලම් පුළුවන් ඔයාලට උඩින් අවුට්ලයින් එකක් දෙන්න. ඒ වුණාට මම මහලම ඉවර කර ගන්නවා. මම මේ විදිහට කොටස් දෙකේම කර මහගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට හොඳ පිට තියලා උරහිස සහ අත් කොටස් මේ විදිහට මහගෙන යනවා. උරහිසයි අතේ දිග ප්‍රමාණය මෙතන දෙකම එකට තියෙන්නේ. ඉතින් මේ විදිහට අඟල් භාගයට මේක අපි
දැන් මහ ගන්න ඕනේ. ඔයාලට වෙන එක ප්‍රශ්න එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් දැන් මේක අවලොග් කරගන්න. මෙන්න මේ විදිහට අපි කොටස් දෙකේම උරහිස් සහ අතත් එක්ක මහගෙන තියෙනවා. බලන්නකො මේ විදිහට මහගෙන තියෙනවා. දැන් අපි මේකේ මේ විදිහට දිග හරමින් මෙන්න මෙහෙම මහගෙන යන්න ඕන. නඟල් භාගයක් නවෙමින් නඟල් භාගයක් නවෙමින් මහ ගන්න. යට සිට මහ ගන්න. මේ කෙරවලේ සිට මහ ගන්න පුළුවන්. නැවත අඟල් භාගයක් නවමින් මසා ගන්නවා. ඉතින් පහළ කොටසත් අපි අඟල් භාගයක් නවමින් නැවත අඟල් භාගයක් නවමින් මහ ගන්නවා. දැන් මේ කොටසත් අර වගේම අඟල් භාගයක් නවමින් නැවත අඟල් භාගයක් නවමින් මහ ගන්න. ඒ වගේම හතර පැත්තම මහ ගන්න. දැන් කොටස් දෙකක් මහලි වෙරයි. මේ පැති දෙකත් ඒ විදිහට මහ ගන්න තියෙන්නේ. දැන් මම කොටස් හතරම මහ ගත්තා. ඊට පස්සේ මේ විදිහට පෙරලා ගනිමින් අපිට පුළුවන් ඉතින් පහළ වාටි ටික එක කෙලින් තියා ගන්න ඕනේ. මේ විදිහට එක කෙලින් තියා ගන්න ඕනේ යට වාටිය. ඊට පැහැදිලි ඇති දැන් මේ විදිහට කොටස් දෙකක් යට වාටියට එනවා. වාට ලකුණු කරගත්ත රේඛාවේ සිට දැන් මෙහෙම මහගෙන එන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ විදිහට මම මේකෙත් ලකුණු කරලා තියෙනවා. මෙච්චර තමයි කරන්න තියෙන්නේ.